කොහොමද ඔයාලට මම මේ ගොඩ කාලෙකින් වීඩියෝ එකක් අරන් එන්නේ. මම ගොඩ කාලෙකට පස්සේ හිතුවා අද ටිකක් එළියට යන්න කියලා. හැබැයි තනියම නෙමේ. අද මම යන්නේ මම වැඩ කරන තැන එක්කෙනෙක් එක්ක. එයා කිව්වා හිනමත්සුරියක් තියෙනවා. ඉතින් අපි යමුද ඒක බලන්න කියලා. මමත් කිව්වා ඉතින් හා එහෙනම් යමු. මොකද මම හිනමත්සුරියක් දැකලා තිබෙත් නැහැ. ජපානයට ගොඩක් කල් ඇවිල්ලා ඒත් මම හිනමත්සුරියක් දැකලා නැහැ. ඉතින් ඒ නිසා මම හිතුවා අද දවස ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තිබ්බොත් හොඳයි කියලා. ඉතින් මේ හිනමත්සුරියක් කියලා කියන්නේ ජපානයේ ගෑල් ළමයින්ගේ හෙල්ත් එක සතුට වෙනුවෙන් සෙලිබ්‍රේට් කරන ෆෙස්ටිවල් එකක්. ඉතින් මේ හිනමත්සුරියකේ මෙයින්ම දෙයක් තමයි මේ ෆෙස්ටිවල් එකේදී මේ හින ඩෝල්ස් ලව ඩිස්ප්ලේ කරලා තියෙන එක. මේක මෙයාලා ගර්ල්ස්ලා ඉන්න ගෙවල් වලත් මෙහෙම හදලා තියෙනවා කියලා තමයි මගේ යාළුවා මට කියලා දුන්නේ. ඉතින් මේ ඩෝල් සෙට් එක ජැපනීස් රොයල් කෝට් එක රීප්‍රසන්ට් කරනවා කියලා තමයි මට මගේ යාළුවා කියලා දුන්නේ. ඉතින් මේ ඩෝල් සෙට් එකේ උඩින්ම ඉන්නේ ඔදයිරි සමා සහ ඔහින සමා. ඒ කියන්නේ අධිරාජ්‍යයා සහ අධිරාජ්‍යවරිය. ඉතින් ඊට පස්සේ ඉන්නවා මේ ඩෝල් සෙට් එකේ දෙවෙනි පේලියේ ඒ අයට කියන්නේ සනින් කංජු කියලා. ඒ කියන්නේ කෝට් ලේඩිස්ලා එයාලා කෑම්බීම සර්ව් කරන එක තමයි කරන්නේ. ඊට පස්සේ පේලියේ ඉන්නේ මියුසිෂියන්ස්ලා. එයාලා ජැපනීස් ට්‍රැඩිෂනල් ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරනවා. ඉතින් ඊට පස්සේ හතරවෙනි පේලියේ ඉන්නේ ගාර්ස්ලා. ඒ කියන්නේ ඔදයිරි සමාව සහ ඔහින සමාව ආරක්ෂා කරන්න ඉන්න අය තමයි ඒ පේලියේ ඉන්නේ. ඊට පස්සේ පහළම පේලියේ ඉන්නේ පිරිසිදු කටයුතු කරන ඩෝල්ස්ලා. ඉතින් මේ විදිහට තමයි මේ හින ඩෝල්ස්ලා එයාලා සෙට් කරලා තියෙන්නේ. අද මට මේ හිනමත්සුරි ඩෙකරේෂන් වල තව ලස්සන දෙයක් දකින්න තිබුණා. ඒ තමයි මෙන්න මේවා. මම හිතන්නේ මේ ලබු වෙන්න ඕනේ. මං හරියටම දන්නේ නැහැ. මේක ලස්සනට කැටයම් කරලා ලයිට්ස් දාලා එයා ලස්සනට ලෑම්ප් එකක් විදියට මේවා පාවිච්චි කරලා තිබ්බා මෙතනට. ඒවත් මාරම ලස්සනයි. මට මේවා දැක්කම හිතුනේ කොයිතරම් ඉවසීමක් තියෙන්න ඕනද මේ වගේ හෑන්ඩ්මේඩ් ක්‍රාෆ්ට් කරන්න කියලා ඉතින්. ඉතින් මෙතන ගොඩක් ඩෙකරේෂන් වල පින්ක්, ග්‍රීන්, වයිට් මට දකින්න ලැබුණා. ඉතින් මම මගේ යාළුවෙන් ඇහුවම එයා මට කිව්වේ පින්ක් කලර් එකෙන් සකුරා මලුත්, එතකොට ග්‍රීන් කලර් එකෙන් හෙල්ත් එකත්, වයිට් කලර් එකෙන් පිරිසුදුකමත් මේගොල්ලෝ මේ නිර්මාණ ඇතුලේ මේගොල්ලෝ නිරූපණය කරනවා කියලා. මෙන්න මෙතන දේවල් හදන්න මේගොල්ලෝ පාවිච්චි කරලා තිබ්බේ චූටි චූටි රෙදි කෑලි. ඉතින් මෙතන චූටි මල් වර්ග, ඒ වගේම ලස්සන සත්තු, ඒ වගේ දේවල් මේගොල්ලෝ හදලා තිබ්බා. ඉතින් ඒවට ඒගොල්ලෝ පාවිච්චි කරලා තිබ්බ පාටවල් හරිම ලස්සනයි. බලන් ඉන්න හරිම ආසයි. මට හිතුණා මාර දක්ෂයි මේ ජපාන් අය හෑන්ඩ්මේඩ් ක්‍රාෆ්ට් වලට කියලා. බලන්නකෝ ඔයාලත්. ඉතින් මේ වගේ ෆෙස්ටිවල් වලට ගියාම අපිට ගොඩාක් ජපාන් අයව හම්බ වෙනවා. එයාලත් ඒ කතා කරන්න හම්බ වෙනවා. මේ දේවල් ගැන අපිට එයාලගෙන් ඉගෙන ගන්න පුළුවන්. එයාලා ගොඩාක් දේවල් අපිට කියලා දෙනවා. ඒ වගේම ජපාන් සම්ප්‍රදාය ගැන, එයාලගේ ට්‍රැඩිෂනල් දේවල් ගැන, එයාලගේ කෑම්බීම ගැන. එතකොට මේ දැන් තියෙන ඔය ෆෙස්ටිවල් වල මොකක්ද වෙන්නේ, මොකක්ද ඒවල තියෙන අර්ථය කියන දේවල් එයාලගෙන් අපිට ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඒගොල්ලෝ ජපානයේ දේවල් අපිට ගණනවා වගේම අපේ ලංකාවේ දේවලුත් එයාලා අපෙන් අහගන්නවා. ඉතින් හරිම සතුටුයි මට නම් අද දවස මේ වගේ විදියට ගත කරන්න හම්බෙච්ච එක ගැන. ඊට පස්සේ අපි එතන තව ටිකක් වෙලා ඇවිදලා අපි එතනින් දවල්ටත් කෑම කෑවා. කෑම කාලා ඊට පස්සේ අපි එතනින් පිටත් වුණා
තව තැනක් තියෙනවා කියලා කිව්වා මාව එකන් යන්න එයාට. ඉතින් අපි එතෙන්ටත් ආවා. එතන නම් මාරම ලස්සනයි. හිතට මාර නිදහසක් දැනෙන තැනක්. මම හරිම ආස වුණ තැනක් තමයි එතන. වටේම ගස් පිරීලා මාරම ලස්සනයි. ඉතින් එතනත් හිනමර්සරි ඩෝල්ස් ඩිස්ප්ලේ කරලා තිබුණා. අපි ඒවත් බලන්න ආවා. ඒවත් මාර ලස්සනයි. ඉතින් මෙයා මට කියලා දීපු විදිහට මේවා අවුරුදු 30ක් 40ක් පරණ ඩෝල්ස්ලලු. ඉතින් අපි මෙතන වටපිටාවේ නිදහසේ ටික වෙලාවක් කාලය ගත කරලා ඇවිද ඉඳලා ගෙදර එන්න පිටත් වුණා. හැබැයි ඒ ගෙදර එන අතරමඟදී මම දැක්කා සුකුබ කන්ද උඩ සකුර ගස්වල සකුර මල් පිපිලා තියෙනවා. ඉතින් මං එයාට ඒක පෙන්නද්දි එයා කිව්වා එතන සුකුබ කන්ද උඩ පන්සලක් තියෙනවා. එහෙනම් අපි එතනටත් යන් කියලා. ඉතින් එයා මාව එතනටත් එක්කගෙන ගියා. එතනත් මාරම ලස්සනයි. ඉතින් මට අද දවස ගැන ගොඩාක් සතුටුයි. මොකද මං අද මගේ ජීවිතේට ගොඩාක් මතක ගොඩක් එකතු කරගත්ත දවසක්. මොකද මම හිනමර්සුරියක් දැකලා තිබ්බේ නැහැනේ. මං අහලා තිබ්බා. නමුත් දැකලා තිබ්බේ නැහැ. මං අද තමයි පළවෙනි පාට හිනමර්සුරියක් දැක්කේ. ඉතින් ජපානයේ ඉන්න කෙනෙක් නම් ජපානයට ඉන්න කෙනෙක් නම් ඉතින් ඔයාලා ආවට පස්සේ අනිවාර්යයෙන්ම හිනමර්සුරි තියෙන කාලෙට ගිහිල්ලා බලන්න. ඔයාලටත් ලස්සන අත්දැකීම් මතක ගොඩාක් ඔයාලගේ ජීවිතේට එකතු කරගන්න පුළුවන්. ඉතින් අපි මෙතනත් වටපිටාවේ ටික වෙලාවක් ඇවිද ඉඳලා ෆොටෝස් ගොඩාක් අරගෙන සකුර මලුත් බලලා අපි ගෙදර එන්න පිටත් වුණා. ආයෙත් දවසක එහෙනම් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. එහෙනම් බයි.